Ay. Ay dah. Hello, welcome back to our YouTube channel. ඉතින් අද vlog එක පොඩ්ඩක් විතර emotional vlog එකක් වෙයි. මොකද මේ අපි ඕස්ට්‍රේලියාවල ගත කරන අන්තිම දවස් කීපය. ඉතින් එහෙම ලොකුවට කරන්න දෙයක් නැහැ. හැබැයි කලින් vlog එකේ කිව්වා වගේ පැකින් ටික ඉක්මනට ඉවර කරගන්න ඕනේ. weight එක check කරගෙන ඒ ටික confirm කරගන්න ඕනේ. මොකද last minute බඩු වගේක් ගන්න තියෙනවා අපේ අම්මිලාට මිස් වෙච්ච. තව අපි try කරන්නේ මේ දවස් 4 උපරිමයටම ෆන් එකේ ඉන්න. උදේ laundry ටික කරලා අපි plan කරලා තිබ්බ දෙයක් තිබ්බා. ඒ තමයි garage එක clean කරන්න. අපි මුලින්ම මෙහෙට ආව ගමන්ම අපි හිතුවේ එක දවසක් අපි වෙන් කරගන්න ඕනේ garage එක clean කරගන්න කියලා. ඉතින් අපි ඒක අද clean කරන්න දාගත්තා. ඒ වගේම අපි ඔක්කොම ටික හොඳට පුළුවන් විදිහට ක්ලීන් කරගත්තා. හැබැයි අපි කාටවත් ඒකේ වීඩියෝස් ගන්න බැරි වුණා. Sit again. Kapute? Ready ayo go. Get set. Ready. Go. Get set, ready, go! Go! What is that run about? Are you going to the pool? And he's playing with Will. Just ඉතින් කටියටම මහන්සිත් නිසා වැඩ ඔක්කොම ටික ඉවර කරලා පොඩි අය ටිකත් එක්ක ඩිරේන් බැස්සා පූල් එකට. ඉතින් මේ ෂූස් දෙක ගන්න තමයි තකහණයක්ම අපි වෙස්ට්ෆීල්ඩ් shopping center ගියේ සෙනසුරාදා. ඉතින් මම මේ ඇඳගෙන කරගෙන අපි ඔක්කොම යනවා ෆුඩ් ට්‍රක්ස් එක තැනකට. ඉතින් නුවන් අය ගෙදර ඇවිල්ලා අපිට මහන්සිත් හින්දා අද ඩිනර් වලට ෆුඩ් ට්‍රක්ස් එක තැනක් තියෙනවා. එතනට ඩිනර් වලට යමු කියලා අපිව දැම්මේ එතනට අරන් යන ගමන්. ඉතින් මේ vlog එක happy sad දෙකම තියෙනවා. හැබැයි මම මේක mention කරේ නැත්තම් ඒක මගේ හිතට හරි නෑ. ඉතින් අනිවාර්යයෙන්ම මේක මට මතක තියාගන්න ඕන නිසා මම මේක mention කරනවා කියලා හිතුවා. ඉතින් ඇත්තටම මට මාරම සතුටුයි මෙහෙ එන ලැබිච්ච එක ගැන. ඉතින්
මෙහෙම එන්න ලැබුණේ මගේ තාත්ති අම්මි නිසා. මොකද ඔයගලන් දන්නවා ඇති ඕස්ට්‍රේලියාව විසිට් කරන එක ලේසි නෑ. විශේෂයෙන්ම ගෙදර earn කරන්නේ මගේ හස්බන්ඩ් විතරයි. මම ස්මෝල් බිස්නස් එකක් රන් කරන කෙනෙක්. ඉතින් ඒ දෙක එකතු කරලා අපිට හරි අමාරුයි ඕස්ට්‍රේලියාව වලට ටිකට්ස් පර්චේස් කරන්න. විශේෂයෙන්ම 3 දෙනෙක්ට අපි ටිකට්ස් ගන්න ඕනේ. මොකද අයියා බබා ලොකු නිසා එයාට වෙනම සීට් එකක් යනවා. ඉතින් ටිකට්ස් 3ක් අපිට හැන්ඩල් කරන්න අමාරුයි. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ රටකට. ඉතින් මේ හැම වියදමක්ම දැරුවේ අපේ තාත්ති අම්මේ. ඉතින් මම දන්නවා මට තෑන්ක් කරලා ඉවර කරන්න අමාරුයි. තව දෙයක් මම කියන්න ඕනේ. මම ලංකාවේ ඉන්න නිසාදෝ දන්නේ නෑ අපේ තාත්ති මට හිතනවා අපේ තාත්ති මට කරනවා වැඩිද මන්ද කියලා. ඒක මං හිතන්නේ මගේ අක්කී අයියා එකඟ වෙයි. හැබැයි දෙන්නටත් තාත්ති කවදාවත් නොකර ඉන්නේ නෑ. ඒගොල්ලන්ටත් දේවල් කරනවා. අද වෙනතුරුත් කරනවා. මටත් එහෙමයි. බැන්දයි කියලා විශේෂයක් නෑ. හොයලා බලලා අවශ්‍ය දේවල් කරලා දෙනවා. ඉතින් මම හරිම ග්‍රේට්ෆුල් ඒකට. ඉතින් මං හිතනවා තුන් දෙනාගේම මම හරිම ලකී එක්කෙනා කියලා. Take your hands off, sir. Aida. ෆුඩ් ට්‍රක්ස් වල ආසම දේ තමා චුරෝස් කියන්නේ. ඉතින් බ්‍රේඩී නෙරි තකහනියක් මෙතනටම යනවා චුරෝස් කන්න ඕන නිසා. ඉතින් එතනදී අපි කාලා වැඩි නිසා අපි චුරෝස් ටික අරගෙන ගෙදර ආවා එන්ජොයි කරන්න. ඉතින් ඒගොල්ලොන් ඩිප්ස් 3ක් මේ චුරෝස් එක්ක දෙනවා. White chocolate, dark chocolate, and normal Nutella. Oh. Punja, can you tell? And that is chai. Chai, coffee. Yeah. Chai tea. And then milks. Oh, nice. අම්මී තාතිට පස්සේ මට විශේෂයෙන්ම තෑන්ක් කරන්න ඕනේ අක්කි නුවන් අයියා නෙරි බ්‍රේඩි. මොකද අපි වැඩිම කාලයක් රැඳුන්නේ අපේ අක්කිලාගේ ගෙදර. ඉතින් ඔගලන් දන්නවා ෆුල් හවුස් එකකට කෑම ඉඳුම් හිටුම් දෙන්න කොච්චරක් අමාරුද ලොකු වියදමක් යන බව මං ආය අමුතෙන් ඔගලන්ට කියන්න ඕනේ නෑ. ඉතින් අපි හිටියේ සතියක් දෙකකුත් නෙමෙයි සති 6ක්. ඉතින් මාස එකමාරකට ආසන්න කාලයක් අපි හිටියා. ඉතින් අපිට කිසි අඩුපාඩුවක් නොකර ඒ දේවල් කරා. ඒ වගේම අපිට යන්න ඕන ගම ඒගොල්ලොන්ගේ work plans වෙනස් කරගෙන අපිව එක්ක ගියා. So we are really grateful. ඉතින් අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ ඒගොල්ලොන්ගේ ඉදිරි වැඩ කිසි කරදරයක් නැතුව කරගන්න ශක්තිය ධෛර්යය ඒගොල්ලන්ට ලැබෙන්න කියලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න විතරයි මට පුළුවන් මේ වෙලාවේදී. ඒ වගේම ශරීර සෞඛ්‍ය ඒගොල්ලොන්ට කිසි කරදරයක් නැතුව කිසි අසනීපයකින් තොරව ඒගොල්ලොන්ගේ වැඩ කටයුතු වල නියැලෙන්න පුළුවන් වෙන්න කියලා. අමතක කරන්න බෑ මගේ අයියා. ඉතින් අපිට ඇත්තටම ඒගොල්ලොන්ගේ ගෙදර ඉන්න ලැබුණේ දවස් 2යි. අපි ආයෙත් එනවා කියලා ප්ලෑන් කරාට යන්න හම්බුනේත් නැහැ. ඉතින් හස්බන්ඩ්ට යන්න හම්බුනේත් නැහැ. ඉතින් මෙහෙ එන්න ලොකුම හේතුව තමයි ඒගොල්ලොන්ව අවුරුදු 6කට අපි දැකලා නැහැ. ඉතින් විශේෂයෙන්ම බබාලව. මොකද අයියාගේ ලොකු පුතාව අපි දැක්කේ බබාට සති 2ක් පිරෙද්දි වගේ. මොකද අපි ඒ වෙලාවේදී හිටියේ ඕස්ට්‍රේලියාවල. අපි මැරි කරලා පොඩි වැකේෂන් එකකට අපි ආපු වෙලාවේ තමයි අපි ඇත්තම කිව්වොත් සෙත්ව අපි දැක්කේ. ඊට පස්සේ ඒගොල්ලන්වත් අපිවත් එහෙම මේ ආපු නැති නිසා අපිට ඇත්තටම බබාලා බලා ගන්න හම්බුන්නේ නැහැ. මගේ නම් ඇත්තටම බබාලා දෙන්නවම අයියා දැකලා නැහැ. ඉතින් පුළුවන් විදිහට අපි හම්බුණා. what is ඉතින් ආයෙත් ඉක්මනට කවදා හරි Banana? අපිට හම්බ වෙන්න පුළුවන් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගත කරපු පොඩි කාලේ අපිට කිසි අඩුපාඩුවක් නැතුව අපිව බලා ගත්තට thank you අයියා, දුෂියාකි, සෙත්
ආලෝ ඉතිං අපි හරි වාසනාවන්තයි මේ හැම කෙනෙක්ම අපේ ජීවිතයට මගේ පවුල වගේ ආවට ඉතින් දෙවියන් වහන්සේට ගොඩාක් ස්තුතියි. නුවන් අයට ඕන වෙලා තිබුණා මේ ඩිරෙන් යන්න කලින් ෆිෂ් ටැන්ක සෙටප් කරගන්න. ඉතින් අද ඒ වැඩේ කරන්න පටන් ගත්තා. මොකද කලින්ුත් ටැන්ක් එකක් තිබුණා. හැබැයි මේන්ටේන් කරගන්න බැරි නිසා අයින් කරා. ඉතින් ඒ ටැන්ක් එකම තමයි රීයුස් කරලා මම හිතන්නේ බඩු ටිකකුත් තිබුණා. පොඩි පොඩි බඩු වගේක් තමයි අපිට කලින් දවසේ ගන්න වුණේ. නැත්තම් අනිත් බඩු නම් ඔක්කොම තිබ්බා. මං හිතන්නේ ප්ලාන්ට්ස්ුයි ප්ලාන්ට්ස් ඒව මේව වගේක් ගන්න ඕනේ. ඒ වගේම ෆිෂ්. ඉතින් ඔය ටිකට මං හිතන්නේ මේක ඉවර වෙලා යයි. මට මතක නැහැ ඇත්තටම මේ අපි කවද වගේ දේවල් ගත්තේ කියලා. ඉතින් මම පුළුවන්කමක් තිබුණොත් මම මේ vlog එකේ ඒක ඇඩ් කරලා ඇති. Wow. ඉතින් මං කිව්වනේ මිස් වෙච්ච බඩු වගේක් තියනවා ගන්න කියලා. ඉතින් අද හවස අපි ගියා LD කියලා තියෙන ෂොප් එකක්. ඔයගොල්ලන් දන්නවා ඇති සුපර් මාකට් එකක් වගේ එකක්. ඉතින් මේකෙන් තමයි අපිට බඩු ගන්න තිබුණේ. මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ස්පෙෂලි මේ සුපර් මාකට් එකේ සාමාන්‍යයෙන් ඔයගලන්ට නට්ස් වර්ග ඒ වගේ එක බයිට්ස් වගේ දේවල් හරි පොපියුලර්. ඉතින් ඒ වගේ තිබුණ මට ගන්න. ඉතින් ඒවා ගන්න ගියා. ඊට පස්සේ ගියා බනින්ස් කියලා තියෙනවා ෂොප් එකක්. නිකන් හાર્ඩ්වෙයාර් ෂොප් එකක් වගේ. ඉතින් ඔයගලන්ට ඔක්කොම ගෙදරට අවශ්‍ය කියන්නේ හැන්ඩිමෑන් කෙනෙක්ට අවශ්‍ය හැම දෙයක්ම මෙතන තියෙනවා. ඒ වගේම පැල හරිම ලස්සනයි. ඉතින් හරිම ගණන්. ඒකට පැල මාර වෙරයිටි එකක් තිබුණා. ඉතින් මම වීඩියෝ කරගත්තා. මොකද මාරම ලස්සනයි. ඒ තරම්ටම ඉතින් ගන්න හිතුණා වීඩියෝ එකක්. නැත්නම් මට ඕකත් අමතක වෙනවා. ඉතින් මම කිව්වනේ අපිට පැල වගේක් අවශ්‍ය වෙනවා කියලා මේ මාළු ටැංකියට. ඉතින් ඒකත් බලන්න ගමම්ම මේ මෙතන තිබුණේ ඔක්කොම ඉන්ඩෝ ප්ලාන්ට්ස්. මෙතන මේ ටැන්ක්ස් වලට අවශ්‍ය ප්ලාන්ට්ස් නැහැ මට මතක විදිහට. ඉතින් කොහොම හරි ලස්සන ඉන්ඩෝ ප්ලාන්ට්ස් තිබ්බා. ඉතින් ගණන් බලා ගන්නත් එක්ක අපි චුට්ටක් වටයක් ගැහුවා. මාරම වෙරයිටි එකක් තියෙනවා. ඉතින් අවශ්‍ය පොහොර, පෝචි, ඉතින් ඔක්කොම ඒ ටිකක් තියෙනවා. ඉතින් ගෙදරට අවශ්‍ය එක දේවලුත් තියෙනවා. ඉතින් කොහොම හරි ඔතන හවස් වරුවේ ඔතනට ගියා. ඊට පස්සේ අපි ඩිරෙන්ට chance එකක් හම්බුණා. නුවන් අයගේ කාර් එක drive කරන්න. ඉතින් ඇත්තටම ආවත් හරි අපි මෙහෙ drive කරේ නැහැ. එකක් තමයි අපි ටිකක් අලුත්නේ. ඉතින් driving මෙහෙ drive කරන විදිය හරිම වෙනස්. ඉතින් හරිම discipline. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි roads හරි වෙනස්. ඉතින් ඒක නිසා අපි drive කරේම නැහැ. මං හිතන්නේ ඔයගලන්ට 6 months වගේ drive කරන්න පුළුවන්. ඔගලගේ ලෝකල් කියන්නේ ශ්‍රී ලංකන් ලයිසන් එකෙන් මම දාන විදිහට මම වැරදි නම් මාව කරෙක්ට් කරන්න. ඉතින් ඒ ටිකත් ඒ chance එකත් ඩිරෙන්ට හම්බුණා. ඉතින් මේ බඩ් ටික තමයි අපි බනින්ස් වලින් ගත්තේ සහ LD එකෙන් ගත්තේ. ඉතින් සමහරක් ඒවා අපිට අකි අරන් දුන්නා. එපා කියද්දි.
ඉතිං සමරක් ඒවා අපිට උමනා කළ තිබුණ ගන්න. ඉතින් ඔය ග්ලව්ස් දෙක එහෙම මයික්‍රෝෆයිබර් ටවල්ස් සර්වියට්ස්. මොකද අපේ ඒවා හරි ක්වලිටි මදි, අප පිහිදෙන්නේ නැහැ, බූල් යනවා. ඉතින් ඒක නිසා මං හිතුවා හොඳ සෙට් එකක් ගත්තා නම් හොඳයි කියලා මේ කිචන් එකට. ඉතින් මේ ටික තමයි අපි LD වලින් ගත්තේ. අර මං කිව්වේ මික්ස්ඩ් නට්ස් උයි එක නිකන් බයිට්ස් වගේ දේවල් එකලොක් නට්ස් වලින් හදලා තියනවා කියලා. ඉතින් ඔය වගේ පැකට්ස් ගත්තා. ඒ වගේම LD වල චොක්ලට්ස් ලාභයි කියලා කියනවා. ඉතින් ඒක නිසා අපි එතනින් තමයි චොක්ලට්ස් එහෙම ගත්තේ. You can do that video. Udah. Tapi ada sekolah ada. ඒක තමයි. ඔය කොහෙද ඒක ගන්න එපා අයියා. අගන්න වගේ අත මොකද වෙලා තියෙන්නේ? That's okay. Father, Please. Son, the Holy Spirit, amen. Dear Jesus, thank you for this beautiful day and for the food that you have given us. We pray for the people who are sick and Are we gonna put them in now? No. We want to put it store fire. It's too bad.
Are you being racist? Okay, now run, woman! Shut up! Genuinely? Okay. Woo! Kung Fu Panda. Freedom. Can I do this one? No. Can I? Ready? Cut. This is my bag. Oh, bomb! Use. Is it like food related? No. Object we use. දය වැටෙයි දය වැටෙයි පසටකින් දය වැටෙනවා I don't know whether she likes it or not, but she has. Every house has. Every house has it. Yeah. Most of the houses have. Where would drink baba drink more I think ඔන්න අද තමයි අපි මෙහෙන් කත කරන අන්තිම දවස. දුකදේ තමයි මේ හැම දෙයක්ම දාලා ලංකාවට යන්න ඕනි. ඉතිං හැබැයි පොඩි සතුටක් තියෙනවා මට අපි හැමෝටම මේ ගත කරපු ලස්සන දවස් ටික ඔයගලන් එක්ක ෂෙයා කරන්න පුළුවන් වුණා. ඒ වගේම බබාලා ලොකු වුණාම ඒගොල්ලන්ගේ මතකයන් අවදි කරන්න පුළුවන් මේ vlogs එහෙම බලලා. ඉතින් ඒ වගේම තමයි අපි නාකි වුණාම අපිට බලන්න දෙයක් තියෙනවා. අපිට enjoy කරන්න ඒ මතකයන් අපිට ඉතිරි වෙලා තියෙනවා. ඉතින් ඔන්න අද තමයි අපි ඔක්කොම එකට ඉඳගෙන ගන්න අන්තිම ඩින එක. ඉතින් අපි පෝක් චොප්ස් හැදුවා, බබාලට කන්න කෝන් තැම්බුවා. ඊට පස්සේ මම ඩිනර් රෝල්ස් හැදුවා. මොකද ගොඩක් ආස හින්දා ඒක කන්න. ඉතින් ඔය විදිහට තමයි ඩින එක ප්‍රිපෙයාර් කරේ. ඒක තද කරන්න ඕනේ මං හිතන්නේ ඔය විදිහට තමයි ඔස්ට්‍රේලියාවල අපේ අන්තිම දවස් කීපය ගත වුණේ. ඒ වගේම අපේ ඔස්ට්‍රේලියා vlogs ටික end වෙන්නේ. ඉතින් අදට vlog එක අවසන් කරනවා. ඉතින් ලස්සන දවසක තවත් vlog එකකින් හම්බෙමු. God bless.